1983 44 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ ඝන ප්‍රසාරණය සහ දෝලන හා තරංග සම්බන්ධ ප්‍රශ්නයක්. සෙල්සියස් 30 දී ආතතිය කැපිටල් T වන ලෝහ කම්බියක් කිලෝහර්ට්ස් එකක සංඛ්‍යාතයක් සහිතව මූලික තානයෙන් කම්පනය වේ. එම කම්බිය එම ආතතියෙන්ම සෙල්සියස් 10 දී 1.0.1 කිලෝහර්ට්ස් සංඛ්‍යාතයක් සහිතව මූලික තානයෙන් කම්පනය වේ. කම්බියේ රේඛීය ප්‍රසාරතාව වන්නේ හිතන්න සෙල්සියස් 30 දී කම්බියක් තියෙනවා. මෙයාගේ දිග L කියලා හිතන්න. අපි L 30 කියලා දාමු. එතන මෙයාගේ ආතතිය T. ඊට පස්සේ මේ කම්බියේ දිග වෙනස් වෙනවා සෙල්සියස් 10ට අඩු කරාට පස්සේ. එතන මේක සෙල්සියස් 10යි. ඒත් ආතතිය වෙනස් වෙන්නේ නැහැලු. මේ වෙලාවේ මෙයා කම්පණය වන සංඛ්‍යාත 1 කිලෝහර්ට්ස් උන් මෙයා 1.0.1 කිලෝහර්ට්ස්ලු. කම්බියේ රේඛීය ප්‍රසාරතාව අහන්නේ. දැන් මොකද්ද මේ කම්පණය වෙනවා කියන කතාව? මේක ඇවිල්ලා තරංග කොටසට තමයි අදාළ වෙන්නේ. මෙහෙම තියෙද්දි මූලික තාණයෙන් මෙයා කම්පණය වෙනවා. ඒතර මේකනේ මූලික තාණය. ඒතර මූලික තාණයට අදාළ මෙයාගේ ස්වභාවික සංඛ්‍යාතයේ සමීකරණය මොකක්ද? 1 යට 2ක් L මූල T බෙදීම M. මේක තරංග කොටසට අදාළ සමීකරණයක්. දැන් ඉතින් මම මේක එන විදිහ ඔප්පු කිරීම කරන්න ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. එතකොට M කියන්නේ ඒකක දිගක ස්කන්ධය. ඒක මේ අවස්ථා දෙකට නියතයි කියලා මම සලකනවා. මොකද දිගේ පොඩි වෙනසක් වෙනවා. නමුත් ඒකක දිග ස්කන්ධයකින් බලපෑමක් වෙන්නේ නැහැ කියලා සලකනවා. මොකද වෙන දත්ත මුකුත් නැති නිසා. ඊළඟට අපිට කියනවා මේකේ ආතතිය අවස්ථා දෙකට නියතයි කියලා. එහෙනම් බලන්න මේකේ සංඛ්‍යාතය ප්‍රතිලෝමයිනේ දිගට. මෙන්න මෙතනින් තමයි මේකේ සම්බන්ධය ගන්න තියෙන්නේ. එහෙනම් දැන් මේක එක සැරේ ලියන්නත් පුළුවන්. මම ඕනනම් එක සැරේ ලිව්වොත් F30 බෙදීම F10 සමාන වෙනවා මොකේටද? L10 බෙදීම L30ට. ප්‍රතිලෝම සම්බන්ධයක්නේ තියෙන්නේ. ප්‍රතිලෝම සම්බන්ධයක්. එහෙනම් 30 දී සංඛ්‍යාතය දන්නවා 1 කිලෝහර්ට්ස් කියන එක මම ලියන්න නැතුව හිටියා. ඊළඟට මෙතන 1.0.1. දැන් මෙතනත් බලන්න දැන් සෙල්සියස් 30 දී මෙයාට යම්කිසි දිගක් තියෙනවා. සෙල්සියස් 10 වෙද්දි වෙන්නේ උෂ්ණත්වය අඩු වෙන එකනේ. උෂ්ණත්වය අඩු වෙද්දි දිග අඩු වෙනවා. දිග අඩු වෙද්දි සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. හරිනේ. සංඛ්‍යාතය වැඩි වෙලා තියෙනවා. සමානයි. මෙතන L10 නම් L30 කියන එක කොහොමද ලියන්නේ? L30 කියන එක අපි ලියමු L10 ඇසුරේ. 10 එක ධන ඇල්ෆා වැඩි කිරීම 20යි. ඇල්ෆා වැඩි කිරීම 20යි. මේ 10 අයින් වෙනවා. එහෙනම් එක ධන 20යි ඇල්ෆා සමානයි 1.0.1යි. එහෙනම් බලන්න 20යි ඇල්ෆා කියලා කියන්නේ 1.0.1කින් එකක් අඩු වුණොත් 0.0.1යි. එහෙනම් ඇල්ෆා කියලා කියන්නේ භාගය වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් අංශකයට. සෙල්සියස් අංශකයට. මොකද 20 කියන්නේ සෙල්සියස්නේ. 20 කියන්නේ සෙල්සියස් වුණාට පස්සේ මෙතන ඇල්ෆාගේ එක කියන්නේ සෙල්සියස් අංශකයට. ඒතර බලන්න ඇල්ෆා එනවා 0.5 වැඩි කිරීම 10 ඍණ 4යි සෙල්සියස් අංශකයට. හරි. මෙතන ඒකකේ දීලා තියෙනවා විශාලත්වය විතරයි අපෙන් උත්තරයකට අහන්නේ. අපිට මේ විදිහට මේක හදලා ගන්න පුළුවන්. ඉතින් මේකේ යම්කිසි පොඩි පොඩි උපකල්පන කීපයක් තියෙනවා. මේ ඒකක දිග ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ. ඒතර මේකේ ආතතිය නියතයි කියලා සලකනවා. මේ කම්බිය දැන් කම්බිය ස්ථිරවම කොහේ හරි ආධාරක දෙයකට වගේ සම්බන්ධ කරලා තියෙනවා නම් එහෙම වුණොත් දිගේ වැඩිවීම සිද්ධ වෙද්දී ආතති වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේක සම්බන්ධ කරලා තියෙන කතාවක්. කියන්නේ කොහොමද මේ තරංගේ උපදින්නේ? ඒ වගේ දේවල් අපිට සම්බන්ධ කරලා දත්ත මුකුත් දීලා නැහැ. ඉතින් අපිට දීලා තියෙන දත්ත වලින් අපි මේ කොටස නියතයි කියලා සලකලා මේ සම්බන්ධය ගන්නවා. මේ සම්බන්ධය අරගෙන මෙතනින් එහාට ගාන කතා කරගෙන යන එක තමයි කරන්නේ. දැන් බලන්න මේකට එන උත්තරේ 4.